හයර් එකක් ආවහම MT යන්නේ නැහැ. ප්‍රශ්නයක් නැත්නම් මේ කට්ටිය මේ කියන්නේ නැහැ. මෙන්න මේ ඇල්ලේ සිද්ධිය සම්බන්ධයෙන් කිහිප දෙනෙක්ම මැසේජ් දාලා අහලා තිබ්බා මොකද්ද මේකේ නීතිමය තත්ත්වය පොලිසියට මෙහෙම කරන්න පුළුවන්ද මෙහෙම මැදිහත් වෙන්න පුළුවන්ද කියන කාරණාව සම්බන්ධයෙන්. ඇත්තටම පෙර අවස්ථා කිහිපයකදී මම දැනුවත් කරලා තියෙනවා මෙන්න මේ වගේ එක්කෙනෙක් දෙන්නේ මේ පොල්කාවයියෝ හින්දා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම ලක් වෙන අපහසුතාවයේ සම්බන්ධයෙන්. ඇත්තටම මේ නිලධාරීන් දෙන්න සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් අර අවුවේ ගිනි ගහන අවුවේ සේවය කරන මේ ට්‍රැෆික් රාලහාමිගේ ඉඳලා පොලිස්පති දක්වා මේ කරන සේවයේ මිනිස්සු මෙන්න මේ වගේ එක සිද්ධියකට සීමා කරලා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව නිර්ලජ්ජිත විදිහට හැල්ලුවට ලක් කරනවා. ඇත්තටම මෙන්න මේ කාරණාවදී පැහැදිලි කරන්න ඕනේ මෙන්න මේ අවස්ථාවේදී අපිට අදාළ වෙන්නේ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තිය ඉතාම පැහැදිලිව කියනවා. ඒකේ කොටස් කිහිපයකට බෙදලා තියෙනවා. නීත්‍යානුකූල නම් අපිට ඕනම රැකියාවක් මේ රටේ ඕනම තැනක කරන්න පුළුවන්. ඒ වගේම අපේ මේ රටේ අපිට ඕනම තැනක යාමේ ඒමේ නිදහස අපිට තියෙනවා. ඒක සීමාකරණයට ලක් කරන්න බෑ. ඉතින් මෙන්න මේ වගේ මේ පාදඩ ත්‍රිවිල්කාරයෝ මේ සමස්ත ලක්ෂ 30ක් වෙන ත්‍රිවිල් ප්‍රජාව නෙමෙයි මම මේ කියන්නේ. මේ වගේ පාදඩ ත්‍රිවිල්කාරයෝ අපිට දා උදේ හවස උසාවියේදී හම්බ වෙනවා. මේ මොවුන් තමයි මේ විදේශී කාන්තාවක් ආපුවාම තමන්ගේ ලිංගික අවයව පෙන්නගෙන යන්නේ. ඉතින් මෙන්න මේ වගේ මේ කිසිම නියාමනයක් නැති තමන්ට ඕන විදිහට හයර් තීරණය කරන. එන්නේ ඒ සම්බන්ධයෙන් ලංකාවේ පැවති ඒකාධිකාරී ක්‍රමයක්. නමුත් මේ වගේ මේ ආයතන මේ වගේ සේවය සපයන Uber Pick Me වගේ ආයතන ආවට පස්සේ තමයි ඇත්තටම මිනිස්සුන් සාධාරණ මුදලකට අමතරව ගමනේ සුරක්ෂිතභාවය පිළිබඳවත් වගකීමක් ඒ ආයතන හරහා ලැබෙනවා. තමන්ට හිතුණු විදිහට ගණන් වෙනස් කරලා එහෙම නැත්නම් මීටර කරකවගෙන මේ ආයතන හරහා එහෙම කටයුතු කරන්න බෑ. වුන් දෙන ගාණක් තියෙනවා ඒ ගාණට යන්න ඕන. එතකොට ඒ හින්දා ඇත්තටම මහාර වෙලාවට මේ කොළඹ නම් ගොඩක් වෙලාවට කාර් එක කියන එක ලාභයි. ඇත්තටම විදේශිකයෝ මේ ආයතනවල සේවය ලබා ගන්නේ මේ ගාණේ තියෙන ගැටලුව හින්දා විතර නෙමෙයි. සුරක්ෂිතතාවයේ හින්දා. ඉතින් මෙන්න මේ පොලිස් නිලධාරීන් දෙන ඉතාම පැහැදිලිව පේනවා පොලිසියේ දෙන කිසිම පුහුණුවකටවත් ගිහිල්ලා නැහැ. මොවුන් ඇවිල්ලා මහපාරේ තීන්දුව දෙනවා. තීන්දුව දෙන්න පොලිසියට හැකියාවක් නැහැ. පොලිසිය කළ යුත්තේ විමර්ශන කටයුත්තක් විතරයි. යම් කිසි තැනක නීතිය හෝ සාමයේ කඩවීමක් තියෙනවා නම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන තමයි පොලිසිය කරන්නේ. පොලිසියට බෑ මේ ඇවිල්ලා තීන්දුව තීරණ ගන්න. ඉතින් අර මේ වගේ මේ පොල්කාවයෝ දෙතුන් දෙනෙක් හින්දා සමස්ත අර විශාල කැපකිරීමක් කරන අවුවේ කරවෙවි වැස්සර තෙමි සේවය කරන මේ සමස්ත පොලිස් ප්‍රජාවටම ලොකු හානියක්. ඉතින් ඒ හින්දා මේ අවස්ථාවේදී ඒ රියදුරු මහත්තයා ඉතාම සංසුන්ව මේ වැඩේ රෙකෝඩ් කරනවා. ඔහු උත්තර දෙනවා. දැන් අපිට නම් සමහරවල් එහෙම කරන්න බෑ. මොකද මෙතන අනීතිකයි කියලා දැනුණ ගමන් අපිට කියන්ති යනවා. ඔහු ඉතාම බුද්ධිමත්ව මේ අවස්ථාවේදී කටයුතු කරන ඒ අයනෝ තමයි මේ වගේ වටින වීඩියෝ එකක් මේ දැන් මේ ෂෙයා වෙන්නේ. ඔබ Pick Me Uber හෝ කුමන හෝ හෙළගෝ හෝ කුමන සේවාවක් කරහා සේවයේ සපයන රියදුරෙක් වුණත් ඔබට කිසිම මේ වගේ බාධාවක් කරන්න බෑ. පොලිසිය මේ වගේ අනෛතික කටයුත්තක් කරනවා නම් මේ මහත්ය කරපු විදිහටම තාම වැදගත් විදිහට සාමකාමී විදිහට වීඩියෝ කරන්න ඔබට මේක සාක්ෂියක් විදිහට අධිකරණයේ ඉදිරිපත් කරන්න පුළුවන්.